හැමෝටම සුබ දවසක්. මම අද මේ වීඩියෝවෙන් කතා කරන්න යන්නේ පයිතගොරස් ප්‍රමේය සහ ත්‍රිකෝණමිතිය කියන්නේ මොකද්ද? ඒ දෙක අතර වෙනස සහ ඒ දෙක ගණන් හදන්නේ කොහොමද කියලා. හරි. අපි එහෙනම් වීඩියෝට යමු. මුලින්ම කතා කරමු පයිතගොරස් ප්‍රමේය ගැන. පයිතගොරස් ප්‍රමේය කියන්නේ මෙහෙම. අපි ගන්නේ පයිතගොරස් ප්‍රමේයදී අපි ගන්නේ ත්‍රිකෝණී ත්‍රිකෝණය. ත්‍රිකෝණී ත්‍රිකෝණය කියන්නේ මොකද්ද? මෙන්න මෙතන අංශක 90 තියෙන එක. මෙතන හරි මෙතන හරි මෙතන හරි කොහොම හරි අංශක 90 තියෙනවා නම් ඒක ත්‍රිකෝණී ත්‍රිකෝණය. ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණ වලට පයිතගොරස් දාන්නේ නැහැ. මේ ත්‍රිකෝණ වලට පයිතගොරස් දාන්නේ නැහැ. මේ වගේ ත්‍රිකෝණ වලට පයිතගොරස් දාන්නේ. මොකද මේව ඍජු කෝණේ නෙමෙයි. මේ ඔක්කොම සුළු කෝණ. මේක මහා කෝණය. දන්නවනේ. අංශක 90ට වඩා වැඩි කෝණයක් තියෙනවා නම් ඒක මහා කෝණී ත්‍රිකෝණය. මේ මහා කෝණය. මේක ඔක්කොම කෝණ පොඩි. අංශක 90ට වඩා පොඩි. ඒකට මේවා සුළු කෝණී ත්‍රිකෝණ. ඒතර අපි පයිතගොරස් දාන්නේ ඍජු කෝණී ත්‍රිකෝණ. ඍජු කෝණී ත්‍රිකෝණ කියන්නේ මොනවද? අංශක 90ක් තියෙන කෝණ. මෙන්න මේ මාකේ දිනවනම් අනිවාර්යෙන් ඒක අංශක 90ක් තියෙන කෝණ වලට කියනවා ඍජු කෝණී ත්‍රිකෝණ. අපි පයිතගොරස් දාන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයට විතරයි. හරි. අපි මේ ත්‍රිකෝණය ගමු ABC. මේක මොකද්ද? ඍජු කෝණී ත්‍රිකෝණය. ඍජු කෝණී ත්‍රිකෝණ වල මේ ඍජු කෝණයට ඉස්සරහා තියෙන පාදේ. ඒ කියන්නේ මේ පාදේ. ඍජු කෝණී ඍජු කෝණයට සම්මුඛ පාදේ. මේකට කියනවා කර්ණය කියලා. කර්ණය. හරි. ඒකේ නම කර්ණය. දැන් ඒක විතර මතක තියාගන්න. එතකොට අපි පයිතගොරස් ප්‍රමේය කියලා ගන්නෙ. දැන් පයිතගොරස් ප්‍රමේය ගන්නෙ මොකටද? ගන්නෙ පයිතගොරස් ප්‍රමේයෙන් පුළුවන් පාද හොයන්න විතරයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. පයිතගොරස් ප්‍රමේය ගන්න ත්‍රිකෝණයක පාද හොයන්න විතරයි. ඒකෙන් කෝණ හොයන්න බෑ. පාද හොයන්න ගන්නේ පයිතගොරස් ප්‍රමේය. හරි. ඒතර පයිතගොරස් ප්‍රමේය කියලා සරලව කිව්වොත් ඒකේ තේරුම තමයි මෙන්න මේ පාදේ. ඒ කියන්නේ කර්ණය. ඍජු කෝණයට ඉස්සරහා තියෙන පාදේ. ඒ කියන්නේ AC වර්ගය. මේ පාදයේ වර්ගය සමාන වෙනවා මේ ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව. ඒ කියන්නේ AB වර්ග ධන BC. ඔන්න ඕක තමයි පයිතගොරස් ප්‍රමේය කියන්නේ. ලොකු දෙයක් නෑ. ඍජු කෝණී කෝණයට ඉස්සරහා තියෙන පාදයේ වර්ගය සමාන වෙනවා මේ ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව. ඔන්න ඕක තමයි පයිතගොරස් ප්‍රමේය කියන්නේ. ඔච්චරයි. මම දැන් කිව්වා පයිතගොරස් දාන්නේ ඍජු කෝණ ත්‍රිකෝණ විතරයි. අපි ගමු ඍජු කෝණ ත්‍රිකෝණ. මෙන්න මේ ත්‍රිකෝණ. මේ කෝණ කියනවා අංශක 90යි. ABC. හරි. අපිට කියනවා මෙන්න මේ පාදේ හොයන්න. මොකද්ද මේ පාදේ? මේක කියනවා 5යි. මේක කියනවා 3යි. දැන් අපි මේකට මොකද්ද කරන්නේ? අපිට මේක හොයන්න ක්‍රමයක් තියෙනවද? මතක් වෙනවා. මොකද්ද? පයිතගොරස් තියෙන මොකද? ත්‍රිකෝණ වල පාද හොයන්න. මේක මොකද්ද? ඍජු කෝණී ත්‍රිකෝණ. ඍජු කෝණී ත්‍රිකෝණ නම් මොකද්ද කරන්නේ? පයිතගොරස් දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හරි. අපි මොකද්ද පයිතගොරස් ප්‍රමේය කිව්වේ? මෙන්න මේ ඍජු කෝණයට ඉස්සරහා තියෙන පාදේ වර්ගය සමාන වෙනවා ඉතිරි පාද දෙකේ වර්ග. ඒ කියන්නේ AB වර්ගය ධන BC වර්ගය. AC වර්ගය. ඒ කියන්නේ කීයද? 5යි. 5 වර්ගය සමානයි AB වර්ගය. කීයද? 3යි. ධන ඊට මොකද්ද? අපි හොයන්නේ x. x වර්ගය. දැන් හරි. අපි x වර්ගය දැන් හොයන්න නම් මොකද කරන්න ඕනේ? මෙයාව තනි කරන්න ඕනේ. මම කලින් වීඩියෝ එකක් කියලා තියෙනවා. හොයන එක්කෙනා අපි තනි කරගන්න. එතකොට මෙයා ගන්නවා මේ පැත්ත. x වර්ගේ 5 වර්ගේ ඍණ මේක ධනනේ. එහා පැත්තට ඇද්දි මොකද වෙන්නේ? ඍණ වෙනවා. 3 වර්ගය. අපි ලේසියෙන් මෙයා මේ පැත්ත ගන්නවා මෙයා මේ පැත්තට එහෙම ගන්නවා. x වර්ගේ 5 වර්ගේ ඍණ 3 වර්ගය. ඒ මෙහෙම කරේ අපේ පහසුව සඳහා. අපේ ලේසියට අපි ගන්නවා මෙයා වම් පැත්ත. 5 5 25යි. 3 3 කීයද? 9යි. වර්ග කියන්නේ 5 වර්ග 25යි 3 3 3 වර්ග 9යි. x වර්ග. ඒතර x වර්ග සමාන 25 9ක් ගියම කීයද? 16.
අපි හොයන්න ඕනේ මොකද්ද x. මේකේ තියෙන x. මෙතන තියෙන x වර්ගය. ඒතර x හොයන්න මොකද කරන්නේ? 16 වර්ගමූල දාන්න. 16 වර්ගමූල කීයද? 4යි. ඒවා ඉතින් දැනගෙන තියාගන්න ඕනේ. 4ක් 4 16. එතකොට 16 වර්ගමූල කියන්නේ 4. ඔන්න ඔක උත්තම උත්තර. හරි ත්‍රිකෝණමිතිය. ඒක ත්‍රිකෝණමිතිය ගන්නෙත් දැන් කලින් පයිතගොරස් ගත්තෙත් මොනවද ඍජුකෝණී ත්‍රිකෝණ වලට. හැබැයි කරේ ආද හොයන එක. ත්‍රිකෝණමිතිය ගන්නෙත් ඍජුකෝණී ත්‍රිකෝණ වලට විතරයි. අනිත් කෝණ වලට බෑ. සුළු කෝණී මහ කෝණී ඒවට බෑ. මේක ගන්නෙත් ඍජුකෝණී ත්‍රිකෝණ වලට විතරයි. එතකොට ඍජුකෝණී ත්‍රිකෝණ ගන්න. දැන් පයිතගොරස් වලින් හෙව්වේ මොකද්ද? පයිතගොරස් වලින් හෙව්වේ පාද විතරයි. ත්‍රිකෝණමිතියෙන් කරන්නේ පාදත් හොයන්න පුළුවන් කෝණත් හොයන්න පුළුවන්. පාද හොයන්නත් පුළුවන් කෝණ හොයන්නත් පුළුවන්. මෙන්න මේ දෙකම හොයන්න පුළුවන්. ත්‍රිකෝණමිතිය මොකද්ද? පයිතගොරස් වලින් මොකද්ද? පාද විතරයි. ත්‍රිකෝණමිතියෙන් මොකද්ද? පාදයි කෝණය දෙකම පුළුවන්. හරි. ත්‍රිකෝණමිතිය ගත්තොත් ත්‍රිකෝණමිතිය මම දැන් කිව්වා හොයන්න මොනවද? කෝණයි පාදයි විතරයි. ත්‍රිකෝණමිතියේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒ තමයි sin, cos, tan. මෙන්න මේ තුන මතක තියාගන්න ඕනේ. ත්‍රිකෝණමිතියේ sin, cos, tan කියලා තුනක් තියෙනවා. මේ තුන තමයි මේකේ ප්‍රධාන කොටස් තුන. හරි. මම කලින් කිව්වා ඍජුකෝණ ත්‍රිකෝණ වලට ඍජුකෝණයට ඉස්සරහා තියෙන පාදෙට මොකක්ද කියන්නේ? කර්ණය. මේක කර්ණය. හරි. ඒක කර්ණය එකයි. මම දැන් කිව්වා මේකෙන් මොකද්ද කෝණ හොයන්න පුළුවන්. අපි හිතමු අපි හොයන්නේ මෙන්න මේ කෝණය. මේ කෝණය කියන x කියලා. මේ කෝණය. දැන් මේ පාදේ මොකද්ද කර්ණය? ඒක හරි. මේ පාදේ කර්ණය. AC පාදේ කියන්නේ කර්ණය. ඒක හරි. අපි හොයන්නේ මෙන්න මේ කෝණය. අපි හොයන කෝණයට ඉස්සරහා තියෙන පාදයට කියනවා සම්මුඛ පාදය කියලා. සම්මුඛ පාදය. ඒතර ඉදිරි පාදේ මොකද්ද? මෙන්න මේ යට පාදය. BC. මේකට අපි කියනවා බද්ධ පාදය. මතක තියාගන්න ලේසි. ඍජු කෝණයට ඉස්සරහා තියන්නේ මොකද්ද? කර්ණය. ඒක මොන වුණත් වෙනස් වෙන්නේ නැහැ. ඒකට කියන්නේ කර්ණය. අපි හොයන කෝණය මේක නම් ඒකට ඉස්සරහා තියෙන එක. ඒකට ඉස්සරහා තියෙන මොකද්ද කියන්නේ සම්මුඛ. සම්මුඛ කියන්නේ කොහොමද ඉස්සරහා තියෙන එකනේ. මේ කෝණයට ඉස්සරහා තියෙන සම්මුඛ පාදය. අපි මෙන්න මේ ඉදිරි පාදයට කියන බද්ධ. අපි දැන් හොයන්නේ මෙන්න මේ කෝණය නම් ඒතර සම්මුඛ පාදය වෙන්නේ මේක. බද්ධ පාදය වෙන්නේ මේක. තේරුණා? හරි. හොයන්නේ මේක. අපි මෙන්න මේ කෝණය හොයනවා නම් අපි මෙන්න මේ sin cos tan දාන්නේ ඒ කෝණය හොයන්න. එතකොට sin x cos x tan x මෙන්න මේ තුන තමයි ප්‍රධාන කොටස් තුන. හරි. දැන් sin x කියන්නේ මොකද්ද? ඒක තමයි මම දැන් කියන්නේ. sin x කියන්නේ සම්මු x දැන් අපි හොයන්නේ x නේ. sin x සම්මුඛ පාදය. හරි. සම්මුඛ පාදය. සම්මුඛ පාදයට මම දානවා sin විතර. ඒකෝට මතක තියාගන්න ලේසි. සම්මුඛ sin කියන්නේ සම්මුඛ. සම්මුඛ පාදයේ බෙදීම. sin x කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම හරි. අපි දාමු කාය. හරි. sin x කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. කෙටින් කිව්වොත් සක. cos x වලද ගන්නේ. අපි ගත්තේ නැත්තේ මෙන්න මේ පාදේ. cos x වලද ගන්නේ මේ බද්ධ පාදයේ බෙදීම. බද්ධ පාද බෙදීම කර්ණය. මොකද්ද වෙන්නේ? බක. සක බක. සක බක. මතක තියාගන්න ලේසි. සක බක. sin cos සක බක. සම්මුඛ පාද බෙදීම කර්ණය. cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. හරි. ඒතකොට tan කියන්නේ අන්තිම එක. sin cos tan තුන්වෙනි. tan වලදී ගන්නේ මෙන්න මේක උඩ තියෙන එකයි මේක උඩ තියෙන එක. එතකොට සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සබ්. සක බක. මෙන්න මේකේ උඩ තියෙන දෙක ගන්නවා මෙන්න මේක යනවා මෙතනට මේක යනවා පල්ලෙහාට. සබ්. එතකොට මොකද්ද? මෙන්න මේ පාදයයි මෙන්න මේ පාදයයි බෙදුවම තමයි tan. sin cos tan. මේ තුන මතක තියාගන්න ඕනේ. sin cos tan. සක බක සබ්. සක බක සබ්. මේ උඩ දෙක ගන්නවා මෙතන. සබ්.
මේ තුන අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ලේසි. හරි. ත්‍රිකෝණමිතිය ගන්න මොකටද? පාදයි කෝණය හොයන්න. දැන් මට තේරෙනවානේ මේ sin x. අපි sin x වල අගය දන්නවා නම් මේ එක පාදයකට අගය කර්ණය දන්නවා නම් මේක වෙන්න පුළුවන්. මෙතනත් තේරෙනවා. මෙතනත් තේරෙනවා. ඒක තේරෙනවා. හරි. මම ගානක් හදලා දෙන්නම්. ගානක් හදන්න කලින් තව දෙයක් අපිට දැන් මේක මතක තියාගන්න තියෙනවා. දැන් ඔක්කොම මුලින් ඔක්කොම තියෙන කීයක් තියෙනවද මතක තියාගන්න මම මේ කරන වීඩියෝ එකේ පයිතස් ප්‍රමේය මතක තියාගන්න ඕනේ. ඒක මොකද්ද? අර කර්ණීය වර්ගයේ සමානයි මේ පාද දෙකේ වර්ගවල එකතු. ඒක හරි. ඒක ඉවරයි. ඊට පස්සේ ත්‍රිකෝණමිතියේ මෙන්න මේ මතක තියාගන්න මොකද්ද? sin cos tan සක බක සබ්. ඒකයි. දෙකයි. ඊට පස්සේ ආයෙත් තව දෙයක් මතක තියාගන්න ඕනේ. අපිට මෙන්න මේ කෝණ තමයි කොහෙලත් හොයන්නේ. කෝණේ උඩින් ගන්නෝනේ අංශකේ මේ තියෙන අංශක මාර්ගය. ඒ කියන අංශක 30 කියන කෝණේ අංශක 45 කියන කෝණේ අංශක 60 කියන කෝණේ තමයි ගොඩක් වෙලාට අපිට ගණන් වලදී මේ sin cos tan වල දාන්න වෙන්නේ. මේ 30 කියන්නේ මෙන්න මේ x වලට ගන්න අගේ. 45 කියන්නේ 60 කියන්නේ අපි අර ත්‍රිකෝණය දුන්නා. මෙන්න මෙතන අනිවාර්යෙන් 30 හරි 45 හරි 60 හරි දෙන්න. මම ගණන් කරලා දෙන්නම්. දැන් පොඩ්ඩක් තේරුම් ගන්න මම. දැන්ට මම කියන ටික මතක තියාගන්න. හරි. sin 30 කියන්නේ භාගය. මේ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. sin 45 කියන්නේ 1ට මූල 2යි. භාගයයි 1ට මූල 2යි. cos sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. sin 30 කියන්නේ භාගයයි. මූල 2යි. sin 60 කියන්නේ මූල 3 බෙදීම 3යි. මේක තුන මෙන්න මේ තුන මතක තියාගත්තොත් cos වලට ගියාම මේක අනිත් පැත්තේ එන්නේ. ඒ කියන්නේ අනිත් පැත්ත කියන්නේ මේ ටික අපස්සට යනවා. ඒකට මූල 3 බෙදීම 2යි. මේක මෙතනමයි. නේද? ඒකට මූල 2යි. මේක භාගය. sin 30 කියන්නේ භාගයයි මේක cos 30 කියන්නේ sin 60 එක. තේරෙනව නේද? මේක මෙන්න මේ sin ටිකේ මෙන්න මේ ටික මතක තියාගත්තා නේද? cos වලට යන්නේ මේක අනිත් පැත්ත. තේරුණා? මේක මතක තියාගන්න ඕනේ. tan ගත්තොත් tan කියන්නේ 1යට මූල 3යි. tan 30 කියන්නේ 1යට මූල 3යි. 45 කියන්නේ 1යි. 60 කියන්නේ මූල 3යි. tan 30 කියන්නේ 1යට මූල 3යි. 45 කියන්නේ 1යි. 9 ගන්නවා මෙතනට. tan 60 කියන්නේ මූල 3යි. හරය ගන්නවා මෙතන. හරි. මේක මතක තියාගන්න වෙනවා. මතක තියාගන්න ලේසි ක්‍රමයක් තමයි මෙන්න මේ ටික මතක තියාගන්නවා. මේ ටික මතක තියාගන්න. මේ ටික මතක තියාගත්තොත් 30 කියන්නේ භාගය 45 කියන්නේ 1ට මූල 2යි 60 කියන්නේ මූල 3ට 2යි කියලා මතක තියාගත්තා. cos කියන්නේ මේක අනිත් පැත්ත. මේ කියන්නේ මේ පැත්ත. මූල 3 බෙදීම 2යි 1ට මූල 2යි භාගය. එක හරි. tan කියන්නේ 1ට මූල 3යි. tan 30 කියන්නේ 1ට මූල 3යි. 45 60යි ගන්නේ. මේ උඩ තියෙන එක ගන්න මෙතනට යට තියෙන එක ගන්න මෙතන. මොක මතක තියාගන්න වෙනවා. ඒ ක්‍රමය ලේසි. මේක මතක තියාගත්තා. මේක අනිත් පැත්ත මේක. මේකෙදි මේකයි මේක මතක තියාගත්තා නම් ඇති. 45ට යද්දි මේ ලවය ගන්නවා. හර 60 යද්දි මේක ගන්න. හරය ගන්න. හරි. හරි. මම කිව්වා දැන් ත්‍රිකෝණමිතිය ගන්න මොකටද? ආදයි කෝණය හොයන්න. ගන්න මොන කෝණ ත්‍රිකෝණ වලට ඍජු කෝණ ත්‍රිකෝණ විතර. ඍජු කෝණ. මෙන්න මේ ත්‍රිකෝණ විතරයි ත්‍රිකෝණමිතිය ගන්න. හරි. මේ ගණන් වලදී අපි දැන් කියමු මේ කෝණේ අංශක 30. අපිට දෙනවා මේ මෙන්න මේ පාදේ අගය දෙනවා 5යි. අපිට හොයන්න කියන මෙන්න මේක. හරි. මම ආයේ මේ ටික ලිව්වා පහසු වෙන සඳහා. මොකද තාම මතක නැහැනේ. අපි මේක බලලා දැන්ට කරමු. මේ ටික මතක තියාගන්න ඕනේ. අපිට හොයන්න කියන මෙන්න මේ x පාදේ. මේ පාදේ දෙන්නේ නැහැ. දන්නේ නැහැ. මේක දන්න. හරි. අපිට දැන් බලනවා පයිතගොරස් ප්‍රමේය දාන්න පුළුවන්. පයිතගොරස් ප්‍රමේය දාන්න ඕන නම් කොහොමද දාන්නේ? මෙන්න මේ පාදේ
වර්ගය සමානයි මේ පාදේ වර්ගය කියන්නේ x වර්ගය දාන්න මෙයාගේ අපි දන්නේ නැහැ. එතන මොකද කරන්නේ? පයිදර්ශ ක්‍රමය දාන්න බෑ. මොකද දෙන්නෙක් දන්නේ නැහැ. පහින් විතර හොයන්න බෑ මෙයා දන්නේ නැත්නම්. එතකොට මේක හරියන්නේ නැහැ. අපි ගන්නවා ත්‍රිකෝණමිතිය. හරි. ත්‍රිකෝණමිතියේදී දැන් හොයන්න ඕනේ මේක. මෙන්න මෙතන අංශක 30ක් කියලා දීලා තියෙනවා. දැන් බලනවා මේ අංශක 30ට හරියන්නේ අංශක 30යි. අපි හොයන්න ඕනේ මේ අංශක 30ට ඉස්සරහා තියෙන පාද. මේ ඉස්සරහා තියෙන. මෙයා ඉන්නේ ඉස්සරහ. මෙයා ඉන්නේ ඉස්සරහ නෙමෙයි. මෙයා ඉන්නේ ඉස්සරහ. ඒතර මේකට අපි කියන්නේ මොකද්ද? සම්මුඛ පාදය. දැන් බලන්න. සම්මුඛ පාදයයි කර්ණය. දන්නේ සම්මුඛ පාදයයි මේ මේ තියෙන කර්ණය. අනුවට ඉස්සරහ තියෙන කර්ණය කෝණයට ඉස්සරහ තියෙන සම්මුඛ. සම්මුඛ පාදයයි කර්ණයයි සම්බන්ධ වෙන ත්‍රිකෝණමිතිය බලන්න. සයින් ද කොස්ට tan. ඒ කියන්නේ සක. මේ සයන්න මේ කයන්න. සක. මෙතන මේ මොකද්ද සක. මේක බක. මේක සක. ඒතකොට ගන්න වෙන්නේ මෙන්න මෙයා. ගන්න වෙන්නේ සයින්. ගන්නවා සයින්. සයින් 30. මෙතන මොකද්ද මේ 30 නේ තියෙන්නේ? සයින් 30 සමානයි සක. සක කියලා ලියුවට ප්‍රශ්නයක් නැහැ. සම්මුඛ පාද විදිහම කර්ණය කියලා ලියන්න ඕනේ. සයින් 30 කියන්නේ කීයද? මම කලින් ලියුව ටේබල් එකට ගිහලා බලන්න. සයින් 30 කියන්නේ භාගය. භාගය. එතකොට සම්මුඛ පාදය කියන්නේ කීයද? x. මේ ගන්නෙ අංශක 30ට ඉස්සරහා. මොකද දීලා තියෙන්නේ අංශක 30. කර්ණය කියන්නේ කීයද? 5යි. දැන් මෙයා විතරනේ දන්නේ නැත්තේ. හොයන්න පුළුවන් නේ. සමානයි හරස් ගුණිතය. කරනවා 5යි. පස්සක් එක 5යි. මේ වෙතලි පස්සක් එක 5යි. මෙයා යනවා මෙහෙට. මෙයා යනවා මෙහෙට. දෙවරක් s 2යි x. එතකොට s කියන්නේ මොකද්ද? 5 බෙදීම 2. එතන ගුණිතයක් තියෙන මේකේ මේ පැත්තට හැදි බෙදීමක් කරනවා. උත්තරේ 5 බෙදීම 2යි. හරි. හරි. අපි බලමු තව ක්‍රමයක් හදන්න. මේක ගන්නව තව ක්‍රමයකට. අපි හිතමු හරි අපි මේ ගන්නව තව ක්‍රමයකට හදමු. අපි හිතමු මේ අපි මේ ගාම තව ක්‍රමයකට හදමු. අපි දැන් හරි අපි මේ ගානම තව ක්‍රමයකට හදමු. අපි ගත්ත සයින් මේ තව දෙකක් තියෙනවා බලමු ඒවත් දාන්න පුළුවන්. හරි. මේක ත්‍රිකෝණය. ත්‍රිකෝණය වල කෝණ වල එකතුව කීයද? අපි දන්නවා 180යි. දන්නේ නැත්නම් දැන් දැනගන්න 180. මේ කෝණේ කීයද? අංශක 90. ලියා ගන්න අංශක 90. මේ කෝණේ අංශක 90. මේක දන්නවනේ. එතන කොටු මාක් කරන්න අංශක 90. මේ කෝණේ අංශක 90. මේ කෝණේ කීයද? අංශක 30යි. අපි දන්නේ මේ කෝණේ අපි දැනගන්න හොයාගන්න පුළුවන් කොහොමද? මේ කෝණ හොයාගන්න පුළුවන්. අපි දාගමු දැන්ට y කියන මේ කෝණේ y. මේක 90යි මේක 30යි මේක y නම් මේ තුනේ එකතු කීයක් වෙන්න ඕනේ 180ක් වෙන්න. ඒක කෝණ වල එකතු 180. හරි. 90යි 30යි 120. ධන y 180. y කියන්නේ කීයද එතකොට? 60. 180න් 120 කඩනවාම කිලිම ලිව්ව 60යි. තේරෙනවනේ? හරි. එතකොට මෙන්න මේ කෝණේ 60යි. දැන් අපි මේ කෝණයට අමතක කරමු. දැන් මේකත් අපි දන්නවා. අපිට හොයන්න කියලා x 60 දාන්න. දැන් ඔන්න මෙන්න මෙයාට සම්මුඛ පාදේ මෙයා වෙනවා. මේ කර්ණයම මෙහෙම තියෙනවා. මේක මොකද්ද? බද්ධ පාද. හරි. අපි දැන් මේ 30 අමතක කරමු. දැන් මේ අපි 60 අපි දැන් හොයන්න අංශක 60. හරි. එතකොට මේක සම්මුඛ නම් මේක අනිවාර්යෙන් කර්ණය අංශක 90 ඉස්සරහින් කර්ණය මේක සම්මුඛ නම් මේ කර්ණ ඉතුරු පාදයේ බද්ධ පාද. මෙයා බද්ධ. හරි. බද්ධ පාද. අපි හොයන්න ඕනේ x. එතකොට බලනවා. අපි දන්නේ මොකද්ද? අපි දන්නේ දැන් මොනවද? කාරණේ දන්න. කයන්න දන්න. කයන්න දන්න. මේකේ කයන්න නැහැ මේ දෙක දන්න. ඒතකොට අපි දැන් මෙතන කයන්න නැහැ. කර්ණපාදේ නැහැ. කර්ණපාද සම්බන්ධ දෙන්නේ sin cos විතරයි. මේ දෙක විතරයි ගන්න පුළුවන්. මේක ගන්න බෑ. සම්මුඛ පාදේ දන්නේ.
හොයන්න ඕනේ මොකද්ද? සම්මුඛපාදේ දන්නේ නැතුනට හොයන්න ඕනේ බද්ධපාදේ. බද්ධපාදේ කියන්නේ x. දැන් බලන්න කර්ණයයි බද්ධපාදයේ සම්බන්ධ ක්‍රමය මොකද්ද කියලා. බද්ධපාදයේ කර්ණය. බක. කියන්නේ මොකද්ද? cos. cos අපි දැන් ගන්න 30 60ද? අපි හොයන්න මෙන්න මේ කෝණය. මේ කෝණය කියන අංශක 60. cos 60 සමානයි මොකද්ද? බක. කලින් ටේබල් එක බලන්න කීයද? cos 60 කියන්නේ cos 60 කියන්නේ භාගයයි. මතකයි? බද්ධපාදය කියන්නේ කීයද? x. අංශක 60 බද්ධපාදය. තේරෙනවද මේ සම්මුඛ පාදේ මේක නම් කර්ණය නම් ඉතුරු පාදේ බද්ධපාදය. ඒතකොට x තමයි මේක. කර්ණය වෙන්නේ මොකද්ද එතකොට? ඔක අකුරු ගණන් ගන්න එපා. කයන් කර්ණය කියන්නේ 5යි. එදාත් අපි කලින් වගේ ගුණ කරනවා. මේක නම් මෙහෙට, මේක නම් මෙහෙට. 5යි 2යි x. කලින් උත්තර වෙන්නේ දෙන්නේ. බලන්න කලින් උත්තරෙත් මේක. සමානයි 5 බෙදීම 2. හරි. හරි. මම හිතනවා දැන් තේරුණා නැති කියලා ත්‍රිකෝණමිතිය පයිතගොරස් ප්‍රමේය කියන්නේ මොකක්ද කියලා. අපි tan වලට මම ගණන් හදන්න පෙන්නන්න තව ඉස්සරහ වීඩියෝ වලදී මට ඕනුනේ මේ පයිතගොරස් ප්‍රමේය කියන්නේ ත්‍රිකෝණමිතිය කියන්නේ හරියටම ඒ කියන්නේ මොකද්ද හොයන්නේ මොකද්ද ඒකේ තේරුම කියලා කියනවා. ඒක පයිතගොරස් ප්‍රමේය ගත්තොත් ත්‍රිකෝණ වල මේ වගේ ත්‍රිකෝණ තිබ්බොත් ඒකෙන් කරන්නේ පාද වෙන එක. පයිතගොරස් ප්‍රමේය වෙන්නේ මේක අංශක 90 නම් මෙන්න මේ අංශක 90 ඉස්සරහා තියෙන පාදයේ වර්ගය සමාන වෙනවා මෙන්න මේ පාද දෙකේ ඉතුරු පාද දෙකේ වර්ගවල එකතු. ඔන්න ඔය තමයි පයිතගොරස් ප්‍රමේය. පයිතගොරස් ප්‍රමේය ගන්න මොකටද? පාද හොයන්න විතරයි. ත්‍රිකෝණමිතිය. ත්‍රිකෝණමිතිය ගන්න මොකටද? පාදයි කෝණයි දෙකම හොයන්න. එතකොට මේ වගේම ඒකෙත් ගන්න මේ වගේ ත්‍රිකෝණ ත්‍රිකෝණයක්. අරකෙත් ත්‍රිකෝණي, මේක ත්‍රිකෝණي විතරයි. අනිත් ත්‍රිකෝණ වලට බෑ. ත්‍රිකෝණමිතිය කරන්නේ පාදයි කෝණයි දෙකම හොයන්න පුළුවන් එකකින්. ඒක මතක තියාගන්න ඕනේ මොකද්ද? මෙන්න මේක. sin cos tan, sin is සක, cos කියන්නේ බක, tan කියන්නේ සබ. සක, බක, සක, බක, සබ. sin cos tan. ඊට පස්සේ තව දෙයක් මතක තියාගන්න ටේබල් එක. මම කිව්ව පගුව අගයන් ටික sin t කියන්නේ කීයද? ඒ ටේබල් එක ඒ ටික මතක තියාගන්න ඕනේ. ඔන්න ඔච්චරයි පයිතගොරස් ප්‍රමේයයේ ත්‍රිකෝණමිතියේ තියෙන්නේ. තව එකක් තියෙනවා මේ ලක්ගණක වගෝගේ හොයන්න තව ක්‍රමයක් තියෙන ඒක මම වෙන වීඩියෝ කියලා දෙන්නම්. දැනට මේ ටික මතක තියාගන්න. හරි. ඒ වගේම මේ වීඩියෝ තේරුණා නම් ආගේ යාළුවන්ට බලන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම ලයික් කරන්න මතක කරන්නත් එපා. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. තව මෙයාගේ වීඩියෝ මම තව ඉස්සරහට දානවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.